කවදාවත් මේ දේශපාලන ව්‍යුහය තුළ සමාජවාදී දේශපාලනය තුළ හෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුළ කවදාවත් දුප්පත් මිනිහට තැනක් ලැබෙන්නේ නැත. යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වන්නේ නැත. මුලාවට පත්වෙනවා මිසක අඳුරෙන් එළියට නම් ගත නොහැක. ඒ නිසා ඔබ අඳුරෙම ජීවත් වෙනවද එළිය දකින්නවද කියන බුද්ධිමත් ප්‍රශ්නය ඔබෙන් අහන්න. ඔබව ගවේෂණය කරන්න. ඔබ නොසිතන පැති තව ලෝකෙ කොතෙක් තියෙනවද කියන කාරණා ඔබ ගවේෂණය කළ බලන්න. සමන් ආපහු කියන්නේ මිනිස්සුන්ට රැවටෙන්න එපා. ඔබට මං කරදරයක් නම් මිනිස්සු කරුණා කරලා අපිත් නිහඬ වෙන්න කැමති. කිසි ප්‍රශ්නයක් නැහැ. මට වයස අවුරුදු 40යි. දැන් වයසක මිනිහෙක්. හරිද? රවුල පැහිලා කොණ්ඩේ පැහිලා හරි. දැන් අවුරුදු 40 දැන් ඇති. නමුත් තාමත් මිනිස්සුන්ට අපි යම් දේවල් කියන්නේ තාමත් මිනිස්සු අන්ධකාරයේ ඉන්න නිසා හරි දුකයි. නමුත් කරන්න දෙයක් නැහැ. මිනිසා විසින්ම තමන්ගේම ජාතිය වනසන මෙවැනි ජාතියක් ලෝකයේ කොතනකවත් නැත. තමන්ගේ මෙකාට පහර දෙමින් තමන්ගේ කාට කොළඹ යන්න නොදෙන මෙවැනි සමාජයක් ලෝකයේ මම කොහෙවත්ම දකින්නේ නැත. හොඳම උදාහරණයක් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම් ඊශ්‍රායලය පිළිබඳ පොඩි දැනුවත් දීමක් කරන්න. ඔබ බලන්න ඊශ්‍රායලයේ හිටපු අගමැති අර පලස්තීන පහර නොදුන්නේ නැහැ කියලා ඔක්කොම මිනිස්සු එකතු වෙලා අයින් කරා. පාලකයා අයින් කරා. හරි ඒ පාලකයා වෙනුවෙන් ආය කවුරු කඩේ ගියේ නැහැ. මේ ආදර්ශය මෙරට ගන්න බැරියයි. රුසියාවෙත් එහෙමයි. මැලේසියාව හිටපු මේ අගමැතිව අවුරුදු 90 ගානක් තියෙන ආපහු ගෙනාවා. ඇයි? රටට ඕන නිසා. රට ඕන නැති උන් අයින් කරනවා. ඕනේ උන් ගේනවා. මතක තියාගන්න මේ රටේ හැමදාම ඔබ රවටුණා. හරිද? ධනපතියාගේ අතේ සල්ලි තියෙන හොඳට. හරි හොඳට සල්ලි තියෙනවා. මධ්‍යම පාන්තික නැති කිරීම සහ දුප්පත සහ ධනපති අතර තියෙන පරස්පරය දිගුව හදන්න තමයි මේ රටේ උත්සාහ කරන්නේ. මේක තමයි ඔබ බලන්න බංගලාදේශය කියන රට, ඉන්දියාව කියන රට, ලෝකයේ තියෙන හැම රටක්ම මේ ධනපතියා සහ දුප්පතා අතර තියෙන ඩිෆරන්ස් එක වැඩි කිරීම තමයි එකම බලාපොරොත්තු. ඒ තුලින් තමයි ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාදාමය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඇයි අපි හැමෝම මරණ මිනිස්සු මට කුසගින්න දැනෙද්දී මම තවත් කෙනෙකුට පත් කටක්වත් දෙන්න ඕනේ. මට වෛර කරපු මිනිස්සුන්ට මාව නැති කරන මිනිස්සුන්ට මාව නැති කරනවා කියලා දැනත් මං කණ්ඩ දීලා තියෙනවා. හරි? දැනත් පෙනිත් මගේ හිත එහෙම ලස්සනයි. ඒ ලස්සන හිතගෙන දන්නේ මං විතරයි. ඒ නිසා මං හැමදාම කියන්නේ මට වෛර කරන්න කමක් නැහැ. මට වෛර කරන්න. හැබැයි දිගින් දිගට වෛර කරන්න එපා. පද්ද වෛරයක් වල ඇති කරගන්න එපා. ඔබ ගොඩ නැගෙන්න. ඔබ රැවටලා ඉන්නේ. මේ රැවටීමෙන් ඔබ අනිවාර්යෙන්ම නැගිටින නැත්තම් ඔබමයි විනාශ වෙන්නේ. ඔබ නෙමෙයි ඔබේ දරු පරපුර විනාශ වෙන්නේ. අනාගතයේදී මිනිස්සු කියන මේ 2027න් පස්සේ අපේ රට හොඳයි. 2027න් පස්සේ අපේ රට හොඳ වෙන්නේ නැහැ. 2027 වෙනකල් මේ අල්ලගෙන ඉන්න try කරන්න රජෙක් පාල නොවි. ඇයි? 2028න් පස්සේ යුද්ධයක් එන්නේ අපේ රටේ. ඒකේ පළවෙනි වෙඩිමුර ටික තිබ්බා. බුද්ධියන්සේ දුර්වල කර ඒකට රටේ ඩොලර් සංචිතය නැති කර ඒකට රත්තරන් සංචිතය නැති කර ඒකට ආයුධ කපඩාවට ගිනි තිබ්බේ ඒකට. හිතන්න අපේ රටේ හමුදාව මම ඒක පිළිබඳව වෙනම වීඩියෝ එකක් දෙන්නම්. අපේ රටේ හමුදාව අඩු කරන්න ඕන කියන්නේ ඒකට. යුද්ධ කරපු හමුදාවට එකෙක් වන්නේ නැහැ 2027 වෙද්දී අවුරුදු මේ 15 වෙනිදා දැන් යවන්න යන ඔක්කොමලා ලක්ෂර අඩු කරන්න යන්නේ 2031 වෙද්දී. අයියේ මේ රට අල්ල ගන්න ඕන. මේ රට අල්ල ගන්න හමුදාව ප්‍රශ්නයක්. හරි? නීතිය ක්‍රියාත්මක කර පොලිසිය ස්ට්‍රෙන්ත් එක වැඩි කරනවා. රට ආරක්ෂා කරන හමුදාව ස්ට්‍රෙන්ත් එක අඩු කරනවා. එහෙම කොහොමද වෙන්නේ? එහෙම කරනවා මෙයාලා. මේවට අධිකරණ දැන් මේ වෙද්දිත් ඒකට අවශ්‍ය කෙටුම්පත් හදලා මේ පාර්ලිමේන්තුව සම්මත කරන්න යන්නේ. හරි? IMF එකෙන් සල්ලි ගන්න කියලා මම නෑ කියන්න පුළුවන්ද කියලා අහන්න. හරිද? මේ IMF එකේ මේ සල්ලි ගන්න ඒවට. ඒතර මේව නවත්තන්න ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ පාර්ලිමේන්තුවේ. ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු මේ වලට අත උස්සව නැතුව පාර්ලිමේන්තුව ඔවුන්ට අධිකරණ තීන්දුව මතින් මේ ඇත්ත කතා කරලා මේ ඕනම අනපනතක් මෙරට නැති කරන්න පුළුවන්. කවුද නෑ කියන්නේ? ව්‍යවස්ථාවට විරුද්ධව යම්කිසි පනතක් රට තුළ රටට ජාතියට විනාශ වීමේ මනුස්සත්වය විනාශ වීමේ යම් සකසුමක් යම්කිසි විතර මේ නීත්‍යානුකූල සකසනවා මේකට විරුද්ධව අධිකරණයේදී නඩු පවරලා ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්. අන්න එතෙන්දී මේ තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්තම් කාටවත් බැන රට අස්ථාවර කරලා රාජ්‍යත්වය අල්ල ගන්න ඕනේ නැහැ. තමන් නිවැරදිව සමාජය වෙනුවෙන් පෙනී සිටින මේ ප්‍රශ්නේ නෑ. හැබැයි මම වගකීමෙන් කියන මේ රටේ එකෙක්වත් මේ රටේ සැබෑ දේ වෙනුවෙන් පෙනී සිටි සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. පෙනී සිටලත් නැහැ.